තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සියලුම දෙනාට සුබ දවසක් වේවා. වැඩි පිරිසගේ ඉල්ලීම මත අපි දවසේ දහම් සිතුවිල්ල කියන මාතෘකාව යටතේ කරගෙන ආපු වැඩසටහන ඒක තවදුරටත් කෙටි කරන්නට උත්සාහවත් වෙනවා. විනාඩි 8ක් 12ක් අතර කාලයකට අපි මේ වැඩසටහන සීමා කරන්න උත්සාහවත් වෙනවා. දහම් සිතවිලි යටතේ දීර්ඝ දේශනාවන් විනාඩි 20ට වැඩි දේශනාවන් විනාඩි 30ට අඩු දේශනාවක් සිද්ධ කරන්න දහම් කරුණු ගෙන හැරපාන්න මෙතෙන් පටන් ඉදිරියට උත්සාහවත් වෙනවා. ඒ සඳහා ප්ලේලිස්ට් එකේ කොටස් දෙකකට අපි එක බෙදලා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අද මාතෘකාව විදිහට තියාගෙන තියෙන්නේ තමන්වම පරද්දන්න සූදානම්ද කියන. තමන් කියලා කියන්නේ මම කියලා කියන්නේ මේ ඇතුළත කතා කරන කෙනාට. මේ ඇතුළත කතා කරන කෙනාට අපි මම කියලා හිතාගෙන කටයුතු කරනවා. ඇතුළත කතාව විසින් එක එක පුද්ගලයාව සීමා කරලා දානවා. ෆ්‍රේම් වල රඳවනවා. බැරියර් එකක් වෙනවා ඇතුළත කතාව. ඒ ඇතුළත කතාව විසින් මිනිසුන්ව කොයිතරම් හිර කරනවද කියනවනම් වර්තමාන පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා 70%ක් පමණ හිත තුළ පහළ වෙන්නේ ඍණාත්මක හිතවිලි. මම ඒකට දක්ෂ නැහැ. මම ඒක කරන්න දන්නේ නැහැ. මට ඒකට වාසනාව නැහැ. පින නැහැ. පින් කරලා නැහැ මම. මම වටින්නේ නැහැ ඒ වගේ තනතුරකට, ඒ වගේ තැනකට, ඒ වගේ සැප විඳින්න සුදුසු කෙනෙක් නෙමෙයි මම. මේ විදිහට ඇතුළත කතාව තමන්ව සීමා කරලා තියෙනවා තමන් ඉන්න තැන්වල. තමන්ට යන්න පුළුවන් ඉහළම තැන්වලට යන්න නොදී සීමා කරනවා. වෘත්තියෙන් වේවා, ඒ වගේම අධ්‍යාපන තුලින් වේවා, බණ භාවනා කටයුතු සිද්ධ කරන අයගේ ආධ්‍යාත්මික කටයුතු වලින් මේ ආත්ම භාවයේම නිවන් දකින්න පුළුවන් කියන එක, සෝවාන් භාවයටපත් වෙන්න පුළුවන් කියන එක, ඒ වගේම උපරිමේ කියන අරහත්ත්වයට දක්වා මේ ජීවිතේම ගමන් කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දා ජීවමානව වැඩ හිටපු කාලය වගේම කියන එක. මෙන්න මෙවැනි විශ්වාසයන් නැතිකම, ඍණාත්මක හිතවිලි, වීරිය නැතිකම, මේ දේවල් නිසා තමන්ව පරාද කරලා තියෙනවා. ඒ නිසා ජීවිතේ ජය ගන්න නම්, සතුටින් ඉන්න නම් අනිවාර්යයෙන්ම තමන්ට සිද්ධ වෙනවා තමන්ව පරාද කරගන්න. ඉතින් ඒකට අද සමාජයේ නොයෙකුත් ක්‍රමවේද ඉදිරිපත් කරලා තියෙනවා. උත්සාහ කරලා උදේ අවදි වෙන්න හිතන වෙලාවට ඒ වෙලාවටම අවදි වෙන්න කියලා කියනවා. ඒ වගේම වැඩක් කරන්න යනකොට ඒ වැඩේ හිතෙන වෙලාවම කරන්න, කල් දාන්න එපා කියලා කියනවා. ඒ විදිහට උපදෙස් දෙනවා. උපදෙස් දුන්නට එතනින් ගොඩ ඒමක් වෙලා නැහැ. ගොඩ ඒමක් වෙන්නේ නැත්තේ තමන් තුළ ඇති කරගන්න ඕනේ මේ ඍණාත්මක හිතවිලි ඇති වෙනවා දැකීමේ හැකියාවක් තමන් තුළ තියෙන්න ඕනේ. ඒක පුළුවන්කම ලැබෙන්නේ, ඒ හිතවිලි දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ සතිමත් බව, සිහිය පුරුදු කරන කෙනාට. සමාධිය, ඒකාග්‍ර බව නෙවෙයි මේ කියන්නේ. සතිමත් බව පුරුදු කරන කෙනාට හිත දිහා බලාගෙන ඉන්න පුළුවන් දවසම උනත්. මෝහයෙන් මුලාවටපත් වෙන්නේ නැහැ. ආන් එහෙම බලාගෙන ඉන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ තුල Tamanට ජයග්‍රහණයක් කරගන්න පුළුවන්. එහෙම බලාගෙන ඉන්නකොට Tamanට දැක ගන්න ලැබෙනවා, දැනගන්න ලැබෙනවා පහළ වෙන හිතවිලි. පරාදින හිතවිලි 70%ක් පමණ පහළ වෙන බව Tamanටම දැක ගන්න ලැබේ. කලින් වීඩියෝ එකේ කියලා දුන්නා වගේ තමන්ගේ අඩුපාඩු හොයන එක, අනුන්ගේ අඩුපාඩු හොයන එක, ඊට පස්සේ හිතලා තමන්ම තමන්ගේ පිළිබඳව හීනමානයක් ඇති කරගන්නවා. තමන් ලස්සන නැහැ, දක්ෂ නැහැ, නොයෙකුත් හිතවිලි ඇති කරගන්නවා. මෙන්න මේවට පිළිතුර වෙන්නේ මූලික වශයෙන් ඒ සිතුවිලි දැකීම. දැක්කට පස්සේ ඒ හිතවිලි ඇති වෙනකොට අපි හිතමු උදේ අවදි වෙන්න හිතෙනකොට නෑ තව විනාඩි 10ක් 15ක් ඉන්න කියලා හිතෙනවා නම්, පැය භාගයක් විතර නිදා ගන්න හිතෙනවා නම්, ඒ හිතවිල්ල එනකොටම මේ ආවේ තමන් පරාදීන කරන හිතවිල්ල, මේ හිතට හිතෙන හිතවිල්ල.
මේ මම නෙවෙයි, මේ හිතවිල්ල යනු මම නෙවෙයි කියලා දැක ගන්න පුළුවන් නම් මෙවැනි හිතවිලි පරාදීන හිතවිලි කෙලෙස් හිතවිල්ලක් කියලා දකින්න පුළුවන් නම් එතනින් Tamanට අයින් වෙන්න පුළුවන්කම ලැබෙනවා. අපි මේක හිමින් පුරුදු කරගන්න ඕනි, කාලයක් පුරුදු කරගන්න ඕනි. ඒකට ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම නැතුව Tamanටම කරගන්න බෑ කියලා හිතෙනවා නම් ඒක කරන්න අපහසුයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සත්පුරුෂ ආශ්‍රය කියන එකක් දේශනා කරලා තියෙන්නේ. Tamanටත් ගුරුවරයෙක් ඕනේ කියලා හිතෙනවා නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න, අපේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා මමත්වය මමයව ජය ගන්න, තමන්ව පරාද කරන්න කරගෙන යන වැඩපිළිවෙල වලට සම්බන්ධ වෙන්න ඔබට පුළුවන්. ඒ සඳහා ඔබත් කැමති නම් yes කියලා කමෙන්ට් එකක් දාන්න. එතකොට අපි ඒ සඳහා ඔබව සම්බන්ධ කරගන්න. තමන්ට හිතෙනවා වැසිකිලි කැසිකිලි යන්න. ඒ හිතුණට හිතට හිතෙන හිතවිල්ලක් මට හිතුණා කියලා ගන්න එපා. ඒ හිතුණාට පස්සේ මම තව විනාඩියකින් පස්සේ වැසිකිළියට යනවා කැසිකිළියට යනවා කියලා හිතන්න. ඒක අර අමාරුම අවස්ථාවකටපත් වුණාට පස්සේ නෙවෙයි මේ කියන්නේ. යම්කිසි කාලයක් ගන්න. ඒකම තමයි අපි අර තව විදිහට කියන්නේ අපි කාලයට ඉඩ දෙනවා කියලා. සමහරවිට ඔබට හිතෙන්න පුළුවන් ඔබ රැකියාවක් කරනවා නම් මම මේ රැකියාවෙන් අයින් වෙනවා. ඒ වගේ වෙන රැකියාවකට යනවා. තවත් රැකියාවක් තියෙනකොට ඒ වගේම වේතනයත් වැඩි වෙන තියෙනකොට Tamanට හිතෙන්න පුළුවන් එතනට ගියා නම් හොඳයි කියලා. මේ වගේ අවස්ථාවල ඉක්මන් තීරණ ගන්න හොඳ නැහැ කියලා අහලා ඇති මේ. කාලයට ටිකක් ඉඩ දෙන්න හුරු වෙන්න. ඒක දවසක් දෙකක් වෙන්න පුළුවන්, සතියක් දෙකක් වෙන්න පුළුවන්, මාසයක් දෙකක් වෙන්න පුළුවන්. මේ විදිහට කාලයට ඉඩ දෙන්න පුරුදු වෙන්න. Taman ඉඳගෙන ඉන්න තැනින් නැගිටලා යන්න හිතුණට හිතට ඉඩ දෙන්න එපා. හිතට ඕන විදිහට වැඩ කරන්න යන්න එපා. මම තව ටික වෙලාවක් ඉඳලා අපහසුකම තියෙන්න පුළුවන්. අපහසුකම තියෙද්දිත් මට තව ටික වෙලාවක් විනාඩියක් දෙකක් ඉන්න පුළුවන්. ඉඳගෙන ඉඳලා ඊට පස්සේ නැගිටලා යනවා. හිත ඉල්ලයි. වතුර තිබහයි. අපහසුම වෙලාවක නෙවෙයි, සාමාන්‍යයෙන් හිතවිල්ලක් ඇති වෙන වෙලාවක Tamanට කියන්නේ හිතවිල්ල ඇති වුණ ගමන් හරි වතුර බොමු. තවත් විනාඩියකින් දෙකකින් මට තව විනාඩි 5කින් පුළුවන් ද වතුර නැතුව ඉඳලා වතුර බොන්න කියලා. විජලනීය වෙන තත්ත්වයන් වලට පත් වෙන්න ඉන්නේ කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒ විදිහට තමයි වීරිය සකසා ගන්න. වීරිය ඉබේ සැකසෙන්නේ නැහැ. සඳහා කළ යුත්තක් තියෙනවා. බුදුදහමේ නම් භික්ෂුන් වහන්සේලාට නම් ඒ සඳහා කළ යුතු දේවල් තියෙනවා වීරිය වැඩෙන්න. ඒක ඔබට ගැළපෙන විදිහට කිව්වොත් ලද ඇඳුමකින් සතුටු වීම, ලද කෑම බීමකින් සතුටු වීම, ලද නිවසකින් සතුටු වීම, තියෙන බෙහෙත් හේතකින් සතුටු වීම. ඒ කියන්නේ ඊට වඩා Tamanට ලැබෙන බෙහෙතකට හේතකට ඇඳුමකට පැළඳුමකට කෑමකට බීමකට ඉන්න තියෙන නවාතැනකට වඩා ඉහළ තැනකට යන්න උත්සාහවත් වෙන්නේ ඒක අතහරින්න කියන එක නෙවෙයි. Taman මේ ජීවිතේ ජීවත් වෙනකොට Tamanට ලැබෙන දෙයක් තියෙනවා නම් ඒ ලැබිලා දැන් ඉන්න වර්තමාන තත්ත්වයේ පිළිබඳව සතුටක් ඇති කරගෙන ඉන්න පුරුදු වෙන්න. අන්න ඒ පුරුද්ද ඇති කරගෙන ඉස්සරහට යනකොට ටිකෙන් ටික Tamanට පුළුවන්කම ලැබෙනවා මමයව පරාද කරන්න, Tamanව පරාද කරන්න. ඒ ඍණාත්මක හිතවිලි දැක ගන්නකොට ඒ වගේම Taman ප්‍රතිචාර දැක්වීම, හිතට ප්‍රතිචාර දැක්වීම පමා කරනකොට ටිකෙන් ටික Tamanට ඒ හැකියාව දියුණු වෙනවා. එතකොට එහෙම ඒ හැකියාව දියුණු කරගන්න ඒ ටික විතරක් කරලා මදි. Taman සතිමත් වීම ප්‍රායෝගිකව කරන්න ඕනේ. ඒ සඳහා සක්මන් භාවනාව ප්‍රධානව කරන්න ඕනේ. ඒ වගේම පර්යංක භාවනාව කරන්න ඕනේ. ඒ දේවල් කරනකොට සතිමත් වෙන්න ඕනේ. සතියෙන් සිහියෙන් ඉන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒ ඉන්නකොට Tamanගේ හිත ප්‍රභාෂර පිරිසුදු වෙනවා. නොයෙකුත් කුණු ආදී එකතු වෙලා තියෙන, පැල්ලම් ආදී එකතු වෙලා තියෙන රෙදි කඩකට ඒ දේවල් අලුතෙන් පාට වර්ණ මිශ්‍ර කරන්න ගියාට මිශ්‍ර කරන්න අමාරුයි. ඒ රෙදි කඩ පිරිසිදු කරලා තෙල් පැල්ලම් කුණු පැල්ලම් අයින් කරලා ඒකට වර්ණයක් ගන්නන්න ගියොත් ඒක වර්ණය උරා ගන්නවා. ඒ වගේ ඔබේ හිතත් ඉස්සලා පිරිසිදු කරන්න ඕනේ. සතිමත් භාවයේ දියුණු කරලා ඒ හිතට බෙහෙත් ලබා දිය යුතු වෙනවා. එහෙනම් ඒ හිතට බෙහෙත් ලබා දෙන්න අපේ වැඩසටහන් එක එකතු වෙන්න, ප්‍රායෝගිකව ඒවා කරගෙන යන්න, උපදෙස් සහ ප්‍රායෝගික වැඩසටහන් සඳහා සම්බන්ධ වෙන්න කියන ආරාධනාවක් කරනවා. ඒ වගේම මේ channel එක ඔස්සේ ලබා දෙන සතිමත් වීම, සතිමත් බව ඇති කරගන්නේ කොහොමද? මුල ඉඳලා ඒ දේවල් කරන්නේ කොහොමද කියලා අපි ඉදිරියේදී වීඩියෝ දානවා. ඒවත් එක්ක සම්බන්ධ වෙන්න කියලා සිහිපත් කරනවා. අද දිනේ දහම් සිතවිල්ල සංක්ෂේප කරලා කිව්වොත් ඔබ තමන්ව
ජය ගන්න නම් තමන්ව පරාද කරන්න සිද්ධ වෙනවා. ඒ තමයි මේ හිතට ඕන විදිහට වැඩ කරන්න නැතුව ඉන්න වෙනවා. අද දිනේදී තමන්ගේ ජීවිතය තුළ කටයුතු කරන්න අවශ්‍ය සියලුම ශක්තිය, ධෛර්ය, වාසනාව ඔබට ලැබේවා කියලා ආශිර්වාද කරනවා. සියලුම දෙනාට තුනුරුවන්ගේ සරණයි.